නම් ඔයාලා එකතු වෙලා ඉන්නේ මොඩල් පේපර් ඩිස්කෂන් එක. එතකොට මම ආයෙම මතක් කරන්නම් මම ස්ලිප් එකේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට මම මේ වීඩියෝස් ටික ඔයාලට දාන්නේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් මංගලමාලේලාට MC මොඩියුල් එක ඔයාලගේ ෆයිනල්ස් වලට ටාගට් කරලා තමයි දාන්නේ. එතකොට මම දැන් ඔයාලට මොඩල් පේපර් එකේ අයිගන් වැලියුස්, අයිගන් වෙක්ටර්ස්, ඊළඟට නිව්ටන් රැෆ්සන් මෙතඩ්, ඊළඟට ක්‍රේමර්ස් රූල් මේ ටික භාවිතා කරලා කොහොමද අපි අපිට දෙන ඕනම ගාණක් හදාගන්නේ කියලා මොඩල් පේපර් එකත් එක්ක ඩිස්කස් කරා. එතකොට මම දැන් ඔයාලට කතා කරන්න යන්නේ අපිට ඇවිල්ලා තියෙන partial fractions ගාන. එතකොට මම ඔයාලට කියන්න ඕනේ මම මේ partial fractions කියන lesson එක ඔයාලට කලින් කරලා තියෙනවා වීඩියෝ එකක් විදියට. එතකොට ඒකේ මම ඔයාලට තියරිත් එක්කම කියලා දෙනවා. දැන් මම මෙතෙන්දි කරන්නේ අපි කොහොමද අපිට ඇවිල්ලා තියෙන ගාන කරගන්නේ කියලා. එතකොට අපි බලමු අපිට ඇවිල්ලා තියෙන ගාන මොකක්ද කියලා. එතකොට දැන් අපේ මොඩල් පේපර් එකේ අපිට දීලා තිනවා මේ විදියට අපේ 7 වෙනි ගාන විදියට. එතකොට මම දැන් 3 වෙනි ගාන කතා කරා. ඊළඟට 4 වෙනි ගාන කතා කරා. 5 වෙනි ගාන කතා කරා. දැන් අපිට තියෙන්නේ දැන් මම කතා කරන්න යන්නේ 7 වෙනි ගාන. එතකොට මේකේ තියෙනවා partial fractions හොයන්න කියලා. එතකොට මේ partial fractions කියන lesson එක මම කලින් කරානේ. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලලා මෙතෙන්ට ආවොත් ඔයාලට හොඳට තේරෙනවා මේ තියරි ටිකත් එක්කම බලලා ඔයාලා ඔලුවට දාගෙන මාත් එක්ක මොඩල් පේපර් ඩිස්කෂන් එකත් එක්ක එකතු වෙන්න. හරිද? එතකොට මම දැන් යන්නම් එනම් අපේ මම හදාගත්ත PDF එකට. හරි. මේ තියෙන්නේ මම හදාගත්ත PDF එක. එතකොට අර අපේ මොඩල් පේපර් එකේ තිබ්බ ගාන මෙතන තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙනවා 15x වර්ග ඍණ x ධන 2 බෙදීම x ඍණ 5 3x වර්ග ධන 4x ඍණ 2. එතකොට මෙන්න මේක අපිට කියනවා සාධක විදියට අපිට කියනවා partial fractions වලින් විසඳන්න කියලා. එතකොට අපි දන්නවා අපි ඉස්සෙල්ලාම මෙතන ලවය සලකන්න දෙයක් නෑ අපිට. අපි කරන්නේ අපේ හරය දිහා බලන. හරය බැලුවම x ඍණ 5යි 3x වර්ග ධන 4x ඍණ 2යි තමයි තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම කරන්නේ x ඍණ 5 කියන එක වෙනම ගන්නවා. ඊළඟට 3x වර්ග ධන 4x ඍණ 2 කියන එක වෙනම ගන්නවා. එතකොට x ඍණ 5 කියන එක ගත්තොත් x ඍණ 5 කියන්නේ x වල බලය එකයිනේ. x 1 ඍණ 5 කියන එකට ඇත්තට මේකේ තේරුම. එතකොට බලය එකයි නම් අපි මෙතෙන්ට හැමතිස්සෙම ලවයට දාගන්නේ නියතයක්. හරිද? මේක මම අර partial fractions කියන lesson එකේදී ඔයාලට හොඳට කියලා දෙනවා. හරිද? ඒක බලලා මෙතෙන්ට එකතු වුණා නම් ඔයාලට මේක තවදුරටත් හොඳට තේරෙනවා. නමුත් මම මෙතෙන්දී ඔයාලට කියන්නම් කොහොමද කරන්නේ කියන එක කියන්නම්. මම කියන්නේ අරකල් බලලා අර වීඩියෝ එකත් බලලා එන්න. හරිද? දැන් මෙතන එතකොට නියතයක් දාගන්න. ඊට පස්සේ අපේ අනිත් සාධකයේ තියෙන අපිට 3x වර්ග ධන 4x ඍණ 2 කියලානේ. එතකොට මේක තියෙන්නේ වර්ගපදයක්. 3x වර්ගපදයක්නේ. එහෙනම් ඒකට වැඩි හැම වෙලාවෙම එකක් අඩුවෙන්. ඒ කියන්නේ ඒකජ පදයක් තමයි මෙතන උඩට එන්න ඕනේ. ඒ කියන්නේ bx ධන c කියලා. හරිද? එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේ විදියට සාධක වලට වෙන් කරලා 15x වර්ග ඍණ x ධන 2 සමානයි ඒ වාරයක් මෙන්න මේකෙන් වැඩි කරනවා. ඊළඟට ධන bx ධන c වාරයක් x ඍණ 5න් වැඩි කරනවා. ඊළඟට මෙන්න මේ වගේ ඉක්වේෂන් එකක් අපි ලියා ගන්න. හරිද? ලියාගෙන x වර්ග පද x පද නියත පද විදියට මෙන්න මේ විදියට සමීකරණ ලියා ගන්න. හරිද? එතකොට දැන් මේ සමීකරණ සුළු කිරීමේදී
3x වර්ග මම හිතනවා ඔයාලට මේ සමීකරණ සුළු කිරීම සාමාන්‍ය දුරට පුළුවන්. එතකොට මෙන්න මේ විදියට කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන මේ සමීකරණ සුළු කිරීමක් තමයි තියෙන්නේ. එතකොට මේ partial fractions ගානේ ඇත්තටම මෙතන හරය හරි විදියට බෙදා ගන්න තමයි තියෙන්නේ. මම එතකොට හරයේ එන්න පුළුවන් ආකාර ඒ හැමදේම partial fractions කියන වීඩියෝ එකේදී ඔයාලට කතා කරා. හරිද? එතකොට දැන් මෙතන විසඳුවොත් අපිට A වලට 4යි B වලට 3යි C වලට ඍණ 2යි විදියට ගන්න පුළුවන්. එතකොට අපේ ආන්සර් එක මෙන්න මේ විදිහට අපේ ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. එහෙනම් අපේ 7 වෙනි ගාන අපේ මොඩල් පේපර් එකේ 7 වෙනි ගාන මේ විදිහට තමයි හදන්නේ. හරිද? එතකොට ඔයාලා අර මං කිව්ව වීඩියෝ එකත් එක්ක බලලා මේ ගාන කොහොමද කරන්න කියලා ටිකක් ප්‍රැක්ටිස් වෙන්න. එතකොට මේවැ බලයන් වෙනස් වෙද්දි කොහොමද ගන්න කියන එකත් මම මේ කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. හරිද? එහෙනම් වීඩියෝ එක බැලුවට හැමෝටම thank you so much. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. හරිද? එහෙනම් අපි ඊළඟ ගානත් එක්ක එකතු වෙමු.